මල්ලි කොහෙද යන්නේ? යන්නේ ප්ලේන් ටිකක් දාන්න. මල්ලියා රිසල්ට් එකේම ආවනේ. රිසල්ට් එක ආවට මූ කොහෙ පාස් වෙන්නද බං? ඒකත් ඇත්ත තමයි අයියේ. ඉස්සරම් බං කිව්වනේ ඔබට ඉස්කෝලේ යනකොට වඩා වැඩක් කරොත් හොඳයි කියලා. කීයක් හරි හම්බ වෙනවනේ බං. උඹන් ගෙදරට වෙලා හිටියා කියලා මොනවද බං හම්බෙන්නේ? පොඩ්ඩක් උත්සාහ කරනවට වඩා භූමිජයක් උත්සාහ කරන සල්ලි කීයක් හරි හම්බ වෙනවා අයියේ. ඒකනේ බං උඹලට කිව්වේ. ඊයර වැඩක් නැහැ නේද බං බොරුවල ඉස්කෝලේ ගිහිල්ලා මොනා කරන්නද බං? ඔබයි ඉගෙන ගත්තේ මේ ගමේ ඉගෙන ගත්තේ විශ්වවිද්‍යාලයක්වත් ගිහිල්ලා නැහැ නේ බං. කොහොමද පත්තරට තමයි පයි. මාමේ කීයද ගාන? 200 මල්ලි ඔව් කියන්න අයියේ. ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ නේ මල්ලි. ඔව් අයියේ. ඔය විභාගෙ ලියන්න ඕනේ නෑ බං. විභාගෙ ලියුවා කියලා ඇති වැඩක් නෑ. හෙට අපේ වත්තේ වැඩ වගේක් තියෙන එනවද? කොමුගෝණි වගේ කුස්සන්න තියෙන්නේ. ඔව්ව කරලා කාටද බං හරි ගියේ? මං කට්ටක් කාලා ඉන්නේ. හෙට අපේ වත්තේ වැඩ වගේක් තියෙන එනවද? ඔව්ව කරලා කාටද බං හරි ගියේ? කට්ටක් කාලා ඉන්නේ. මාමේ අර ගොල්ලා ඉස්කෝලේ යන්න එපාවයි. කොහරි වත්තේ වැඩ යනවා. ඌට ඒක තමයි බං කියන්නේ. ආත් ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ ගියාට වැඩක් නැහැ දැන් තේරෙනානේ. ඔය ඉස්කෝලේ යන බොරු වැඩ. මල්ලි අයියේ කොහෙද යන්නේ? පන්ති යනවා අයියේ. අපිත් ගියා. වරේ මත්තේ වැඩ දිනා කරමු. කොහොමත් මේත් තමයි එන්න වෙන්නේ. ආ යන්නකෝ. අදත් දීලා වගේ. අද වැඩ ගියේ නෑ. නෑ තාත්තේ අද පන්ති ගියා. පන්ති ගිහිල්ලා මොනා කරන්නයි? හෙට ඉඳන් වැඩට යමු. තව ටික කාලයන් තියෙන්නේ. ඒ කාලේ ඉවර කරලා මං වැඩට යන්නම්. බලමුකෝ උඹේ කෙරුවාව. බීලාවිලා මොනා කරත් කමන්නේ මගේ පොත්වලට නම් අත තියන්න එපා. අනේ මේ කටවහන් ඉඳපන්. උඹට මතකද එදා? උඹේ ළමයාත් මේ වගේම හැප්පිලා නැති වුණා නම් අද උඹ තනියම. එදත් ඒ වගේ දෙයක් වෙන්න ගියේ උඹේ තියෙන නොසැලකිලිමත්කම හින්දා, උඹේ ඔය තියෙන බේබදුකම හින්දා. මෙච්චර කාලයක් ඔබ මොනවද කරගෙන හිටියේ කියලා උඹම හිතලා බලපන් පොඩ්ඩක්. කිසිම වැඩකට නැති කාලකන්ණි ජීවිතයක් ගත කරගෙන නිකන් නිස්කාරණේ ජීවත් වුණා විතර. හිතලා බලපන්. උඹගේ පුතාගේ වයසම ළමයි එකට බේගෙන වැටලා ඉඳියම උඹගේ පුතාට යන කල මොකද්ද බං? ඌට මේ ගමේ මිනිස්සු මොන තරම් බලු කතා කියයිද? ඌට එදා ඒ ඇක්සිඩන්ට් එකෙන් බේරලා ජීවත් වෙච්ච එකනුත් වැඩක් නැතිනවා. උඹ මේ කරන වැඩේ හින්දා. ඌට මොන තරම් ගමේ මිනිස්සු එක කතා කිව්වත්, ඌට ගමේ මිනිස්සු මොන තරම් බලු කතා කිව්වත් ඌ ඒව එකක්වත් කනට ගන්නේ නැහැ. ඌ ලස්සනට ඉගෙන ගන්නවා.
ඌ දන්නවා ඉගෙනීමෙන් විතර ඌට මේ ජීවිතේ ජය ගන්න පුළුවන් කියලා. ඌටේ හයිය, ඌටේ හිතේ හයිය උපරිමෙන් පිහිටලා තියෙනවා. ඊට අමතරව ඌට ඕන දැන් තාත්තගේ ආදරේ. ඌට ඕන තාත්තගේ හයිය. දැන්වත් හැදියම් බං. දැන්වත් ඒ කොල්ලට හයියක් වෙලා ජීවිතේ දිනන්න උදව් කරපන්. දැන්වත් ඔය කාලකන්ණි බේබදුකම අතහැරලා හොඳ මිනිස්සෙක් වෙන්න. ඵලයන් දැන්. දැන්වත් ගිහිල්ලා ඒ ළමයාත් එක්ක ආදරෙන් ඉඳපන්. ඒ ළමයට ආදරේ දීපන්. ඒක තමයි දැන් ඒ ළමයට අඩු. පුතේ මං ඔයාලට ගොඩක් කරදර කරනවා. ඇයි දැන් මොකද උනේ?